කොහමද කට්ටිය? මේ වීඩියෝ එකෙන් එහෙම ලොකු දෙයක් නෙවෙයි මම ඔයාලත් එක්ක කියන්න බලාපොරොත්තු වෙන්නේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් ඉස්කෝලේ ගිහිල්ලා එතකොට ශිෂ්‍යත්ව පාස් වෙලා සමහර විට ඔයා කොළඹ ටවුන් එකේ ඉස්කෝලේකට යන්න නැති එහෙම නැත්නම් නගරේ තියෙන ප්‍රධාන ඉස්කෝලේකට යන්න නැති නැත්නම් ඕ ලෙවල් ඊට පස්සේ කරන්න නැති ඕ ලෙවල් පාස් වෙන්න නැති සමහර අය ෆේල් වෙනවා සමහර අය ඊට පස්සේ A levels කරනවා සමහර අය ඕ ලෙවල් වලින් පස්සේ එක එක ජොබ්ස් කරනවා එතකොට අපි සාමාන්‍යයෙන් A level කරවුවට පස්සේ සමහර අය මයිග්‍රේට් වෙනවා සමහර අය කැම්පස් යනවා සමහර අය ජොබ්ස් කරනවා එතකොට අපි එක එක දේවල් කරනවා හැබැයි අපි මේ කරන දේවල් වල අරමුණ මොකද්ද සමහර විට කාලෙත් එක්ක ඔයාලට තේරෙනවා ඇති අපි මේ කරන දේවල් වල අරමුණ මොකද්ද කියන එක තේරුම් ගන්නවත් ඔයාට වෙලාවක් නැහැ කියලා. ඒ කියන්නේ මම කියන්නේ ඔයාට මේ දේවල් තේරුම් ගන්නවත් ඔයාට තේරුම් ගන්නවත් තේරුමක් නැහැ. ඒ කියන්නේ ඔයා මොකක් හරි රාමුවකට කොටු වෙලා ඉන්නවා කියලා ඔයාට කවදා හරි හිතිලා ඇති. ඔයාට සමහර විට ඩිග්‍රියක් ගන්න ඇති කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ ඔයා ජොබ් එකකට යන්න නැති වයිට් කලර් ජොබ් එකකට යන්න නැති. එතකොට ඔයාට මාසෙට ලක්ෂය 2 3 සමහර විට ඔයා අවුරුදු ගාණක් වැඩ කරලා පස්සේ ලක්ෂ 10 15 වැඩ කරලා හම්බ කරන්නේ නැති. හැබැයි ඔයාට කාලෙත් එක්ක ඔයාට තේරෙනවා මොකද්ද මේ ජීවිතය කියලා. ජීවිතය කියන්නේ මොකද්ද? සමහර විට සමහර පුද්ගලයෝ ඉන්නවා සමහර අය එයාලට රුපියල් 2000 3000 හම්බෙන්නේ දවසට. හැබැයි ලක්ෂ ගණන් පඩි ගන්න එක්කෙනෙක්ට වඩා එයා සතුටින් ඉන්නවා. ඔයාලට ඒ දේ හිතිලා තියෙනවද? ඔයාලා ඒ දේ කල්පනා කරලා තියෙනවද? එතකොට සමහර අය ඉන්නවා මැරි කරනවා. සමහර අය මැරි කරන්නේ නැහැ. සමහර අය මැරි කරලා ඩිවෝස් වෙනවා. මේ හැම දෙයකම මොකක් හරි දෙයක් තියෙනවා. අපි නොදන්න ආධ්‍යාත්මික දෙයක්. ඒ කියන්නේ අපිට මේක මෙහෙමයි උනේ කියලා කියන්න බැරි තරමේ දෙයක්. ඒ කියන්නේ අපිට මේක මෙහෙම වෙන්න තිබ්බ දෙයක්. ඒ කියන්නේ ඒක මිත්‍යා මතයක් නෙවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අදුෂ්‍යමාන ඒ කියන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි අපේ පාලනයෙන් පිට තියෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි සමහර විට අපි මොනවද කරන්නේ? ඒ කියන්නේ දැන් මම මොකද කරන්නේ? මම සතුටින් ඉන්නේ. සතුට කියන්නේ මොනවද? සතුටට මොනවද කරන්න පුළුවන්? සල්ලි තියනවා නන්ද සතුට කියන්නේ. ඔයාට හොඳ ජොබ් එකක් තියෙනවා නන්ද ඔයා සතුට කියලා කියන්නේ. මේ හැම දෙයකම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරෙත් අපි ගාව තියෙනවා. හැබැයි උත්තරේනුත් අපිට ඊතරම් පළදායි පිළිතුරක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඉෆෙක්ටිව් දෙයක්. ඒ කියන්නේ අපිව තෘප්තිමත් කරන්න පුළුවන් දෙයක් ඒ පිළිතුර තුලින් අපිට හම්බෙන්නේ නැහැ. මේ හැම දෙයකම බුදුහාමුදුරුවෝ කියපු දේද එතකොට කිස්තු ඒ කියන්නේ ජේසුස් කිස්තුන් කියපු දේද එහෙම නැත්නම් වෙනාගම කියන දේවල්ද මේ හැම දෙයකම අවසානයේ තියෙන්නේ තමන්ගේ මනස කියන එක ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ සමහර විට ඔයා මොකක් හරි දෙයක මුලා වෙලා ඉන්න පුළුවන්. සමහර විට මේ මුලාව ඔයාව කවදා හරි ඔයාගේ සතුට කරා ගෙනියන්න පුළුවන්. සමහර විට ඔයා හොඳට සල්ලි හම්බ කරලා එතකොට ඔයා හොඳ පෞල් ජීවිතයක් ගත කරලා හොඳ ළමයි හදලා ඒ හැම දෙයකින්ම ඔයාට සමහර විට ඔයා අවසානයේදී ඔයාට සතුටක් නැති වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයකම අපි නොදන්න දෙයක් තියෙනවා. ඉස්සරහට අපි මං හිතන්නේ මේ දේවල් තමයි අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මනස කොහොමද අපි දියුණු කරන්න ඕනේ? ඒ කියන්නේ අපේ මනස ආධ්‍යාත්මික විදියට කොහොමද අපි මේන්ටේන් කරන්න ඕනේ? ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්න ඕනේ කියලා මට හිතලා තියෙනවා.